ඉරාන ඊශ්‍රායල යුද්ධය ආරම්භ වී අදට සතියක් ගත වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය මෙම යුද්ධයට ඍජුව මැදිහත්වීම හෝ නොවීම යන අතර තීරණයක අතරමැද මේ වන විටත් පසුවන බවයි. කෙසේ නමුත් ඉරානය වෙත ඕනෑම් මොහොතක තම ගුවන් බලය විහිදුවීමට ඇමරිකා එක්සත් ජනපදයට මේ වන විටත් හැකියාව පවතී. ට්‍රම්ප් විසින් ඉරානය වෙත නිකුත් කරන ප්‍රකාශද මේ වෙන විට වඩාත් උණුසුම් අතට පත්වී ඇත. ඔහු පවසා ඇත්තේ ඉදිරි සතිය වඩාත් තීරණාත්මක වනු ඇති බවයි. මේ වන විටත් මැද පෙරදිග රටවල් කිහිපයක ඇමරිකානු සෙබළු 40,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඒ අවට සාගර කලාපයේ ඇමරිකානු යුද නෞකා රාශියක්ද ස්ථානගත කර ඇත. මේ වන විට ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල 400ක් පමණ එල්ල කර ඇතැයි වාර්තා වෙනවා. ඉරාන ඊශ්‍රායල යුද්ධයේ නවතම තොරතුරු දැනගන්න SL Stats YouTube channel එක subscribe කරන්න.